දෙවියනේ මොන තරන්නම් හයියෙන් වහිනවද මේ වැස්සෙත් අපේ කෙල්ලට කෑම කණ්ඩුවමනා වුණානේ. අනේ මන්ද මේ කෙල්ලගේ බඩජාරිකම කවදා නැති වෙයිද කියලා. මේ මහ වැස්සෙත් මට අන්තිමට කඩේට යන්න සිද්ධ වුණා. මොකෝ සේතම් මාමේ මේ වැස්සෙම ආපහු ආවේ. මොකද මාලි නංගිට ආපහු කෑම වගේක්වත් ඕන වුණාද? හේනට ගිහින් වැඩ ඇරිලා දැනුයි මම ගෙදර ගියේ. හොඳටම වැස්ස හින්දා කෙලීට මොනවත් අරගෙන යන්න බැරි වුණා. ඕන් ගෙදර ගියපු ගමන්ම අඬන්න පටන් ගත්තා. පැණිවලලු ඕනේ කියලා ගේ ඇතුළ දෙවනක් කරනවා. ඒකයි මම මේ වැස්සෙම තකහනියේ පැණිවලලු අරගෙන යන්න ආවේ පුතේ. හොඳයි මාමේ. මම එහෙනම් පැණිවලලු ටිකක් දාලා දෙන්නම්කෝ. ඒක නෙවෙයි මාමේ. ගිය දවස් දෙකෙත් මාමා කඩෙන් අරගෙන ගියපු ඒ වගේ ණය මුදල් තාම ගෙවලා නැහැ. මාමට පුළුවන් නම් ඊළඟ දවස් එනකොට මේ දවස් 3ේම මුදල් එකපාර ගෙවන්නකෝ. නැත්තම් ওই ණය වැඩි වුණාම මටත් හරි කරදරයි. අනේ හොඳයි පුතේ මම ඉක්මනින්ම හැම ණය මුදලක්ම ගෙවලා දාන්නම්. අනේ කරුණා කරලා දැන් මට පැණිවලලු ටිකක් දෙන්නකෝ. මම ඉක්මනින්ම ආපහු ගෙදර යන්න ඕනේ. පුතා බය වෙන්න එපා. පුතාගේ ණය මුදල් අනිවාර්යෙන්ම මම ඉක්මනට ගෙවලා දාන්නම්. මේ ඉන්නේ සේතන්. සේතන්ට තරුණ මිනිබිරියක් ඉන්නවා. ඒ තමයි මාලි. මාලිගේ අම්මයි තාත්තයි දෙන්නම ඇය කුඩා කාලයේදීම මිය ගිහිල්ලා. ඉතින් මාලිගේ තාත්තගේ අම්මයි තාත්තයි වන මාලිගේ ආච්චි සීයයි තමයි මාලිව කුඩා කාලේ ඉඳලම බලාගත්තේ. මාලි කෑමට බොහෝම කෑදරයි. ඇය නිතරම හොරෙන් කෑම කන්න පුරුදු වෙලා හිටියා. ඉතින් මේ පුරුද්ද නැති කරන්න මේ සීයා ඔහුට පුළුවන් විදිහට මාලි ඉල්ලන හැම කෑම වර්ගයක්ම ගෙනත් දෙනවා. නමුත් තවමත් මාලිගේ මේ හොරෙන් කන පුරුද්ද නම් නතර වෙලා නැහැ. ඔහෙට කොච්චර කිව්වත් අහන්නේ නෑනේ මේ කෙල්ලට එක එක කඩචෝරු වර්ග තවත් ගෙනත් දෙන්න එපා කියලා. හෙට අනිද්දා දීගෙක යන වයස. මෙහෙම හුරතල් කර කර හිටියොත් දීගයක් ගිහිල්ලා ජීවත් වෙන්නේ කොහොමද? ඒ මිනිස්සුන්ගෙනුත් මෙහෙ විදිහටම කඩචෝරු ඉල්ලන්න පටන් ගනි. ආපහු කෙල්ලට ගෙදර එන්න තමයි සිද්ධ වෙන්නේ. ඔහේ බොරුවට කෑ නොගහ ඉන්නකෝ. මේ කෙල්ලට කණ්ඩාස දෙයක් අපෙන් ඉල්ලන්නේ නැතුව වෙන කාගෙන් ඉල්ලන්නද? අනික ඉතින් කෙල්ලාස දේවල් මම නොව ගෙනත් දෙන්නේ. දැන් ඉතින් බොරුවට මේ කෙල්ලට බනින්නේ නැතුව ඉන්නකෝ. සීයයි මිනිබිරි ඕන දෙයක් කරගන්න එකයි ඇත්තේ. කවදා හරි දවසක තේරෙයි මම මේ කිව්වේ මොනවද කියලා. ඔයාලා දෙන්න එහෙනම් ඔය දෙන්නගේ ප්‍රශ්න විසඳ ගන්නකෝ. මම ඕවට මොනවත්ම කියන්නේ නැහැ. අනේ ආච්චි අම්මේ සීයට බනින්න එපා. සීයා ඉතින් මම කන්න කැමති දෙයක් නොව මට ගෙනත් දෙන්නේ. බොරුවට සීයට බනින්න එපා ආච්චි අම්මේ. ඔයා අපේ මේ සම්බන්ධ ගැන ඔයාගේ ආච්චිටයි සීයටයි කිව්වද මාලි? අනේ නිමල් ඔය කිසිම දෙයක් මම කිව්වේ නෑ. මම කොහොමද ආච්චිටයි සීයටයි ඒ වගේ දෙයක් කියන්නේ? මට ඒ හින්දා කියන්න බෑ. අනික අපේ ආච්චි සීයයි කැමති වෙයිද කියලා දන්නෙත් නෑ. ඔයාලා ඉතින් ගොඩක් පොහොසත් පවුලක මිනිස්සුනේ. අපිට ඔයාලගේ දෙමව්පියෝ කැමති වෙන එකකුත් නෑ. මම නම් ඒ නිසාමයි අපේ ආච්චිටයි සීයටයි නොකිය ඉන්නේ. මොනවා වෙයිද කියලා දන්නේ නෑනේ. අනේ මාලි ඔයා මොනවද මේ කියන්නේ? අපේ අම්මයි තාත්තයි කවදාවත්ම අකමැති වෙන්නේ නැහැ. එයාලා මට කියන්නේ බොහෝම හොඳ ගුණ යහපත් මට ආදරය කරන තරුණියක් එක්ක විවාහ වෙන්න කියලයි. මිල මුදල් වලින්වත් බලයෙන්වත් එයාලට කිසිම වැඩක් නැහැ. අපේ අම්මයි තාත්තයි මම කැමති වෙන ඕනම දෙයකට කැමති. එයාලා දන්නවා මම කිසිම වෙලාවක වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා. අනේ මාලි මොකද දැන් ඔයා මේ මගෙත් එක්ක තරහ වෙලා වගේ ඉන්නේ? මගෙත් එක්ක තරහ ගන්න එපා. මම මේ ඇත්ත කියන්නේ. ඒ වගේම මම ඔයාට ගොඩක් විශේෂ දෙයක් කියන්නයි ආවේ. මම අද ගිහිල්ලා මගේ අම්මයි තාත්තයිත් එක්ක ඔයා ගැන කතා කරනවා. මම මගේ අම්මටයි තාත්තටයි කියනවා ඔයාගේ ආච්චිගෙනුයි සීයාගෙනුයි අපේ විවාහයට අවසර ගන්න කියලා. ඔයා සතුටු වෙන්න. අනිවාර්යෙන්ම අපේ අම්මයි තාත්තයි ඔයාට කැමති වෙනවා. අපේ තාත්තා ගම්ප්‍රදානියා වුණාට එයා කවදාවත්ම දුප්පත් මිනිසුන්ව පහත් කරලා සලකන්නේ නැහැ. එයා හැමදාම හෙව්වේ හොඳ මිනිසුන්ගේ ගතිගුණ විතරයි. ගම්ප්‍රදානිතුමා ඔබතුමා අපේ ගෙදර? එන්න ප්‍රධානිතුමා ගේ ඇතුළට.
ඇවිත් වාඩි වෙන්න. ගොඩක් ලොකු සැප පහසුකම් නෑ. ඒත් තියෙන විදිහට වාඩි වෙමු. මම මේ සේතම් මාමව මුණ ගැහෙන්ඩාවේ බොහෝම වැදගත් කාරණාවක් ගැන කතා කරගන්න. සේතම් මාම නම් මේ ගැන දන්නේ නැතුව ඇති. අපේ පුතා කිව්වේ නම් සේතම් මාම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. මම සේතම් මාමට විස්තර ඇතුවම ඔක්කොම කියන්නම්කෝ. අනේ ඒ මොකද්ද ගම්ප්‍රධානිතුමා ඒ? අපි නොදැනුවත්ව අපේ අතින් මොකක් හරි වැරැද්දක්වත් වුණාද? ඔබතුමා හිටි හැටියෙම මෙහෙම අපේ ගෙදරට ආපු නිසා මම නම් හොඳටම බය වෙලා ඉන්නේ. අනේ ගම්ප්‍රධානිතුමා මාව බය නොකර ඔය කියන දෙයක් ඉක්මනින්ම කියන්නකෝ. බය වෙන්න කිසිම දෙයක් නෑ සේතම් මාමේ. අපේ පුතා සේතම් මාමගේ මිනිබිරීට බොහෝම ආදරය කරනවා. ඉතින් අපේ පුතා සේතම් මාමගේ මිනිබිරීව විවාහ කරගන්න ඕනේ කියලා අපෙන් ඉල්ලුවා. අපි නම් මේකට කිසිම විරුද්ධත්වයක් නෑ. සේතම් මාමලා ගමේ ගොඩාක් ගුණ යහපත්ව ඉන්න මිනිස්සු නොවේ. අපි මේ ආවේ සේතම් මාමගේ මේකට මොකක් හරි විරුද්ධත්වයක් තියෙනවද කියලා අහගන්න. සේතම් මාමගේ විරුද්ධත්වයක් නැත්තම් අපි මේ විවාහය ඒ දෙන්නට කරලා දෙමු. මොනවා? අනේ නෝනේ, අපි බොහෝම දුප්පත් මිනිස්සු. අපිට ඔයාලගේ පවුල් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්න හිතන්නවත් බෑ. අපිට කිසිම අයිතියක් නෑ නෝනේ ඔයාලගේ පවුල් වලත් එක්ක සම්බන්ධකමක් තියාගන්න. අනේ මන්දා මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ. මට නම් හරිම බයයි. අපි මොන විදිහටවත්ම ගැලපෙන්නේ නැති පවුල් දෙකක් නේ. ගම්ප්‍රධානියාගේ පවුල කියන්නේ මේ ගමේ තියෙන උසස්ම පවුලයි. ඉතින් අපි කොහොමද ඒ පවුලත් එක්ක විවාහයක් ගැන හිතන්නේ? සේතම් මාමා කිසිම දෙයකට බය වෙන්න එපා. සේතම් මාමලාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. අපිමනේ සේතම් මාමට කියන්නේ සේතම් මාමගේ මිනිබිරියව අපේ පවුලට දෙන්න කියලා. ඒක නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. සේතම් මාමා හොඳටම දන්නවනේ මම නපුරු මිනිස්සෙක්වත් බලයට කෑදර මිනිස්සෙක්වත් නෙවෙයි කියලා. සේතම් මාමා බොහෝම හොඳ මිනිසෙක් නිසායි මම මේ අවස්ථාව සේතම් මාමගෙන් ඉල්ලන්නේ. සේතන් කවදාවත්ම හිතපු නැති විදිහේ බොහෝම හොඳ අවස්ථාවක් සේතන්ගේ පවුලට ලැබුණා. ඒ තමයි මේ ගමේ ජීවත් වන බොහෝම ගුණ යහපත් උසස්ම පුද්ගලයාගේ නිවසින් සේතන්ගේ මිනිබිරියට විවාහ යෝජනාවක් ආපු එක. ඉතින් ගොඩක් කතා බහ කරලා මොවුන් එක තීරණයකට ආවා. ඒ තමයි සේතන්ගේ මිනිබිරියව ගමේ ගම්ප්‍රධානියාගේ පුතාට විවාහ කරලා දෙන එක. ඉතින් අවසානයේදී මාලිට මේ ගම්ප්‍රධානියාගේ පුතත් සමග විවාහ වෙන්න අවස්ථාව ලැබුණා. ඇය විවාහ වෙලා මේ ගම්ප්‍රධානියාගේ නිවසට පිටත් වුණා. අනේ අපි මොනතරම්නම් වාසනාවන්තද. මගේ සීයටත් හිතපු නැති විදිහක ගොඩක් ලොකු ධනයක් හම්බ වුණා. ගම්ප්‍රධානියා ඒ තරම්ම ගුණ යහපත්. මට පොඩි කාලේ ඉඳලා අම්මයි තාත්තයි නැති වුණත් දැන් නිමල්ගේ අම්මයි තාත්තයි මට අම්මයි තාත්තයි වගේම සලකනවා. මට ඒ දෙන්න නැති අඩුපාඩුවක්වත් දැනෙන්නේ නැහැ. මේ තරම් හොඳ පවුලකට මට එන්න ලැබුණ එක මොන තරම්නම් වාසනාවක්ද. දුවේ මාලි දැන් එන්න පුතේ කෑම ටික කන්න. කෑම සීතල වෙන්න කලින් කාලා ඉන්න. හා අම්මේ මම කෑම ටික කන්නම්. අම්මත් මගෙත් එක්කම කමු. අනේ අම්මේ ඒක නෙවෙයි. ඔයාට බොහෝම ස්තුතියි මාව මේ විදිහට හොඳින් බලා ගන්නවට. මට අම්මයි තාත්තයි නැති වුණත් ඔයාලා දෙන්නත් හින්දා මට ඒ අඩුව පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. ඔයාලා දෙන්න මට මගේ අම්මයි තාත්තයි වගේමයි දැනෙන්නේ. අනේ බොහෝම ස්තුතියි අම්මේ. මොනවද ළමයොත් මේ කියන්නේ? එහෙමටම කියලා මහා ලොකු දෙයක් මම කරනවද? අපි කොහොමත් නැන්දම්මයි ලේලී වගේ නැතුව අම්මයි දුවයි වගේ මේ ගෙදර ගොඩක් සතුටින් ඉමු. එතකොටයි අපේ පවුලේ මේ තියෙන සමගිය, ආදරය, ඒ හැම දෙයක්ම ආරක්ෂා වෙන්නේ. මේ හැම දෙයක්ම තියෙන්නේ ගැහණු අපේ අතේ. අපි ගොඩක් ආදරයෙන් සතුටින් හිටියොත් තමයි අපේ මේ පවුලේ ආදරය ආරක්ෂාව රැකෙන්නේ. මොකෝ මහත්තයෝ මේ ආපහු ගිය පයින්ම ගෙදර ආවේ හතිදාගෙන මොනා හරි ගෙදර අමතක කරලවත් ගියාද? බලන්නකො හාමිනේ මට වුණ වැඩේ. මම ඊයේ හැන්දෑවේ හොඳටම දැක්කා අද මේ රැස්වීමට එන මිනිස්සුන්ට තේ දෙන්න තිබුණු රස කැවිලි හාමිනේ කූඩේකට අහුරනවා. ඉතින් අද උදේ මම ඒක බලන්නේ නැතුව ඒ කූඩේ එහෙම් පිටින්ම අරගෙන රැස්වීමට පිටත් වුණා. එතනට ගියාට පස්සේ මම දැක්කේ ඒ කූඩේ හිස් වෙලා කියලා. අනේ හාමිනේ ඔයා ඒ කූඩේට රස කැවිලි ටික දාලා නෑනේ. බලන්නකෝ මට ආපහු එන්න සිද්ධ වුණා. දැන් මට ඉක්මනට මේ රස කැවිලි ටික දෙන්නකෝ. රැස්වීම පටන් ගන්න හොඳටම පරක්කු වෙනවා.
මොනවා? කොහොමද එහෙම වෙන්නේ? අනේ මහත්තයෝ, මම මේ රස කැවිලි ටික අරන් තිබ්බේ නෑ. මහත්තයාට අද අරගෙන යන්න පහසු වෙන්න ඒ රස කැවිලි ටික මම මේ කූඩෙමයි අහුරලා තිබ්බේ. මම මේ දේවල් අයින් කරේ නෑ මහත්තයෝ. මහත්තයා යන ගමන් මොකක් හරි වුණාද දන්නේ නෑ. රස කැවිලි ගේ ඇතුලේ නම් කිසිම තැනක නෑ. මෙන්න මේ විදිහට මේ නිවසේ තිබෙන සමහර කෑම අතුරුදහන් වෙන්න පටන් ගත්තා. දින ගණනාවක්ම මේ විදිහටම සිද්ධ වුණා. නමුත් ගම්ප්‍රධානියාවත් පවුලේ කිසිම කෙනෙක්වත් දන්නේ නැහැ මේ කෑම අතුරුදහන් වෙන්නේ අපේ මාළි නිසා බව. කාලය මෙහෙම ගෙවිලා ගියා. ඉතින් ගම්ප්‍රධානිතුමා මාළිගේ ආච්චිටයි සීයටයි දහවල් කෑමකට මේ නිවසට ආරාධනා කරලා තිබුණා. ඔවුන් බොහෝම සතුටින් මේ නිවසට පැමිණියා. හැමෝම වාඩි වෙලා කෑම කන්න පටන් ගත්තා. මාලිදුවට විවාහ වෙලාවට පස්සේ හරියට ආච්චි සීයයි එක්ක කාලේ ගත කරන්නත් බැරි වුණානේ. ඒක හින්දාමයි මම ආච්චිටයි සීයටයි අපේ ගෙදරට කෑමකට ආරාධනා කළේ. ආච්චි සීයයි අද අපේ ගෙදර නවතිවි. මාලිදුවට පුළුවන් ඇති තරම් ආච්චි සීයයිත් එක්ක කාලය ගත කරන්න. අනේ බොහෝම ස්තුතියි තාත්තේ. දැන් එහෙනම් ඔයාලා කෑම කන්න. මම කුසියට වෙලා ඉන්නම්. මට දැන්ව බඩගින්නක් නෑ. ඔයාලට මොනා හරි අඩුපාඩුවක් වුණොත් මට කතා කරලා කියන්නකෝ. මෙහෙම කියපු මාළි කුසියට පිටත් වෙලා ගියා. ඒ ඇයට බඩගින්නක් නැති නිසාම නෙවෙයි. මෙතන වාඩි වෙලා කෑම පොඩ්ඩක් ගන්නවාට වඩා ඇයට ඕනකම තිබුණේ කුසියේ ඉතුරු වෙලා තිබුණු ආහාර ඔක්කොම ආහාරයට ගන්නටයි. ඒ තරමටම ඇය කෑදරයි. ඇයගේ මේ කෑමට ඇති ගිජුකම නිසා ඇයට ඉන්න තැනක්වත් හරියට මතක නෑ. ඇය මේ කෑම ඔක්කොම කෑවොත් ගෙදර මිනිස්සුන්ට කෑම මදි වුණොත් ඒ කෑම ආපහු දෙන්නට විදිහක් නැති බව පවා ඇයට අමතක වුණා. ඉතින් ඇය මේ කුසියේ ඉතුරු වෙලා තිබුණු කෑම සේරම ආහාරයට ගත්තා. සීයයි ආච්චි ඉතින් අපේ ගෙදර ඉන්න කැමති නෑනේ. අපේ තාත්තා ආච්චිටයි සීයටයි ආරාධනා කළේ අපේ ගෙදර කෑමකට ඇවිල්ලා දවස් 2-3ක් අපේ ගෙදර නැවතිලාම යන්න කියලා. ඒත් ඉතින් ආච්චි සීයයි ඉන්න කැමති නෑනේ. මම නම් කැමතියි ඔයාලා අපේ ගෙදර දවස් 2-3ක් නවතිනවා නම්. දැන් මේ වැස්සේ ඔයාලට පයින් යන්නත් බෑනේ. යමු. මම ඔයාලව ගිහින් දාන්නම්. අනේ මයි පුතේ, අපිව වරදවා වටහා ගන්න එපා. අපි දෙන්න ඉතින් දැන් කාලයක් තිස්සම හිටපු ගෙදර නොවෑ. අපිට වෙන කොහෙවත් ඉඳලා හුරුවකුත් නෑ. ඒකයි අපි මේ ගෙදර යන්නේ. අපි දවල් වරුවට ඇවිත් පුතාවයි දුවවයි බලලා යන්නම්කෝ. ඒක නෙවෙයි සීයේ. මට ඔයාලා දෙන්නගෙන් දැනගන්න දෙයක් තියෙනවා. මම මෙහෙම ඇහුවා කියලා සීයා වරදවා වටහා ගන්න එපා. මට මේක දැනගන්න ඕන නිසායි අහන්නේ. සීයේ, මාලිට කෑම හොරෙන් කන පුරුද්දක් තියෙනවද? එයා නිතරම අපේ ගෙදරදී ඒක කරනවා. අම්මයි තාත්තයි මමයි අපි තුන්දෙනාම ඒ ගැන දන්නවා. ඒත් අපි මාලිට ඒ ගැන අඟවන්නේ නෑ. සීයේ, මේ පුරුද්ද නම් බොහෝම නරක පුරුද්දක්. අපි කවදාවත්ම මාලිට කිසිම දෙයක් අඩු කරන්නේ නෑ. කෑම බීම වුණත් එයා ආස හැම දෙයක්ම මම ගෙදර ගෙනත් තියලයි තියෙන්නේ. ඒ දේවල් පවා එයා කන්නේ හොරෙනුයි. සීයේ, මේකට ඔයාලා කිසිම දෙයක් කරේ නැද්ද? මේ පුරුද්ද කොහොමවත්ම නතර කරගන්න බැරි වුණොත් එයා තැනකට ගිහිල්ලා වුණත් මේ විදිහටම හැසිරෙන්න පුළුවන්. එයාටමයි ඒකෙන් ලැජ්ජ වෙන්නේ. මොනවා? ඒ කියන්නේ අපේ මාළි තවමත් ඒ දේ කරනවද? අනේ මන්දා, මේ කෙල්ල මේ පුරුද්ද කවදාද හරියද කියලා. අනේ නිමල් පුතේ, අපි ඔයාට මේ ගැන කලින් කියපු නැති එකට අපිට සමා වෙන්න. අපි හිතුවේ නෑ මේ පුරුද්ද මේ තරමටම දුරදිගයයි කියලා. අපි හිතුවේ කෙලී කසාද බැඳලා ආවට පස්සේ මේ පුරුද්ද අතහැරලා කියලා. දැන් කසාද බැඳලත් මාස 5-6ක්ම වෙනව නෑ. තවමත් ඒ පුරුද්ද ඒ විදිහටම කරනවා නම් පුතයි පුතාගේ අම්මයි තාත්තයි අපේ කෙල්ලගේ මේ පුරුද්ද ගැන දන්නේ නෑ වගේ ඉන්න එපා. අපේ දුවට මේ ගැන කියන්න. තරවටු කරලා හරි මේ ගැන පහදලා දෙන්න. එහෙම නැති වුණොත් අන්තිමට කෙලීටමයි ප්‍රශ්න වෙන්නේ. අනේ පුතේ, පුළුවන් නම් මේකට මොකක් හරි දෙයක් කරන්න. කෙල්ලට තේරුම් කරලා දෙන්න. හොඳයි ආච්චි අම්මේ, මම එහෙනම් ඒ විදිහට කරන්නම්. අපි තුන්දෙනාම මේ ගැන නොදන්නවා වගේ හිටියේ මාලිට ලැජ්ජාවක් ඇති වෙයි කියලා. ඒත් අපි මෙහෙම කටවහගෙන ඉන්න එකෙන් මාලිටම තමයි මේකෙන් ලැජ්ජාවක් වෙන්නේ. ඒක නිසා අපි මාලිට තේරුම් කරලා දෙන්නම්. හොඳයි, දැන් එහෙනම් මං ආච්චිවයි සීයවයි ගෙදරට ඇරලවන්නම්කෝ.
ඔන්න ඉතින් නිමල් සහ නිමල්ගේ අම්මයි තාත්තයි එකතු වෙලා මාලිට මාලිගේ මේ නරක පුරුද්ද ගැන පහදලා දුන්නා. බොහෝම හොඳින් ආදරයෙන් කරුණාවෙන් ඇයගේ මේ වැරැද්ද හදාගන්න කියලා ඔවුන් උපදෙස් දුන්නා. නමුත් මාලිට නම් මේ පුරුද්ද අතහැරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොනතරම් හොඳින් ඇයට මේ දේවල් පහදලා දුන්නත් ඇයට ඉඩක් ලැබුණු ගමන්ම ඇය හොරෙන් ආහාර ගන්න පුරුදු වුණා. ඇය කුඩා කල සිටම මේ සිදු කළ දෙය ඇයට නවත්ව ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නිමල් කාලයක්ම මේ දෙස බලාගෙන හිටියා. ඉතින් නිමල් මේ මාලිගේ පුරුද්ද නැති කරන්න තමන්ගේ දෙමව්පියන් සමග එකතු වෙලා එක්තරා උපායක් ක්‍රියාත්මක කළා. නිමල්, ඇයි ඔයා මගෙත් එක්ක කතා කරන්නේ නැත්තේ? මගේ අතින් මොකක් හරි වැරැද්දක් වුණාද ඔයාට? දැන් දවස් දෙකක්ම හරියට ඔයා මගෙත් එක්ක කතා කරන්නේවත් නැහැ. ඔයත් එක්ක මොනව කතා කරන්නද මාලි? ඔයා නම් කියන දෙයක් පොඩ්ඩක්වත් අහන්නේ නැති අපේ මුළු පවුලටම ලැජ්ජා කරන්න ආපු ලේලියක් ඔයා. ඇත්තමයි මට නම් දැන් ඔයත් එක්ක ජීවත් වෙලා එපා වෙලා තියෙන්නේ. ඔයාට මොනතරම් හොඳින් කිව්වත් ඔයා කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. මොනවද නිමල් ඔයා මේ කියන්නේ? මම මොකද්ද ඔයාට කරපු ලැජ්ජාව? මම ඔයාට කිසිම වැරැද්දක් කරලා නැහැ. අනික මං ඔයාලගේ පවුලට ලැජ්ජා කරලත් නැහැ. මොනවාද නිමල් ඔයා මේ මට කියන්නේ? අම්මයි මමයි අපේ තාත්තයි ඔයාට මේ හැම දෙයක්ම පැහැදිලි කරලා දුන්නා. ඔයාගේ ඔය හොරෙන් කෑම කන පුරුද්ද නවත්ත ගන්න කියලා අපි තුන්දෙනාම ඔයාට ගොඩාක් වෙලා උපදෙස් දුන්නා. ගොඩක් ආදරෙන් ඒ දේවල් තේරුම් කරලා දුන්නා. දැන් ඒ උපදෙස් දීලත් මාස 2-3කටත් වැඩි. ඔයා ඒ කිසිම දෙයක් කනකටවත් අරගෙන නැහැ. තවවත් ඔයා කෑම හොරෙන් කනවා. අපේ අම්මයි තාත්තයි ඔයාට මෙච්චර ආදරේ වෙලත් හැම සැප සම්පතක්ම දීලත් ඇයි ඔයා කෑම හොරෙන් කන්නේ? ඔයා කවදාවත්ම හැදෙන ගෑනු ළමයෙක් නෙවෙයි. ඒක නිසා මට තවත් ඔයත් එක්ක ජීවත් වෙන්න ඕන කමක් නැහැ. මෙතනට ආපු නිමල්ගේ අම්මයි තාත්තයිත් මාලිට බනින්න පටන් ගත්තා. ඔවුන් කිව්වේ ඔවුන් දැන් මාලිව තමන්ගේ ලේලිය ලෙස පිළි නොගන්නා බවයි. ඉතින් මාලිට මේකට ගොඩක් දුක හිතුණා. ඒ වගේම මේ අම්මයි තාත්තයි මාලිට ඔවුන්ගේ නිවසින් පිටත් වෙලා යන්නට කියලත් පැවසුවා. දැන් මාලිට මේ කිසිම දෙයක් හිතාගන්න බැහැ. ඇයගේ මේ නරක පුරුද්ද නිසා ඇයට ලැබී තිබුණු බොහෝම ආදරණීය අම්මයි තාත්තයිත් සැමියාවයිත් අහිම වෙන බව ඇයට තේරුම් ගියා. නමුත් කිසිම දෙයක් නොකියපු මාලි මොවුන්ගේ කැමැත්තට ඉඩ දීලා නිවසින් යන්න සූදානම් වුණා. නිමල් සහ නිමල්ගේ අම්මයි තාත්තයි මාලිව නවත්වන්න උත්සාහ කළේ නැහැ. මොකද ඔවුන් මාලිත් සමග ඇත්තටම තරහක් නැහැ. ඔවුන්ට ඕනේ මේ මාලිගේ නරක පුරුද්ද කොහොම හරි ඉවත් කරලා දාන්න. ඇයට හොඳ පාඩමක් උගන්වන්න. ඉතින් පහුවදා උදෙන්ම මාලි තමන්ගේ බඩු බාහිරාදියත් අරගෙන බොහෝම දුකින් නැවතත් සීයාගේ නිවසට පිටත් වෙලා ගියා. ගිහින් සීයාටත් ආච්චි අම්මාටත් සිදු වූ සියලු දේම පැවසුවා. ඇයගේ මේ නරක පුරුද්ද ගැන ගොඩක් පසුතැවුණා. දැන් ඉතින් මොනවා කියලා කරන්නද දුවේ? ඔයා දැන් අඬලා පසුතැවිලා තේරුමක් නැහැ. ඔයාට අපි මුලදිම කිව්වනේ ඔය පුරුද්ද අතෑර ගන්න කියලා. දැන් ඉතින් අඬන්නේ නැතුව ගේ ඇතුළට එන්නකෝ. අපි ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා බලමු. එන දෙයකට මූණ දෙමු. අනේ සීයේ, ඒත් මම කොහොමද නිමල් නැතුව ජීවත් වෙන්නේ? අපි ගොඩක් ආදරය කරලයි විවාහ වුනේ. අන්තිමේට නිමල් මට ගෙදරින් යන්න කියලා කිව්වා. ඒ හැම දෙයක්ම මගේ වැරදි නිසායි උනේ සීයේ. මම ඔයයි ආච්චි කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ. අන්තිමේට මට ලැබුණු හොඳම ජීවිතයත් මට අහිමි වුණා. ඔය දෙන්න තරමටම මට ආදරය කරපු මගේ අම්මයි තාත්තයිත් මට නැති වුණා. ඒ තුන්දෙනා මට මොන තරම්නම් ආදරය කරාද? ඒ තුන්දෙනා මට ගොඩාක් උපදෙස් දුන්නා. ඒ දෙයක්වත් මම පිළිගත්තේ නැහැ. මම මගේ වැරද්ද අද ඉඳලා හදාගන්නවා සීයේ. මේ දෙයින් මම ගොඩක් පසුතැවෙනවා. මේ විදිහට සතියක් පමණම කාලය ගත වුණා. නිමල් මේ මාලිව බලන්නවත් ආවේ නැහැ. ඉතින් මාලි හිතාගත්තා නිමල් තමන්ව සදහටම අමතක කර ඇති බව.
ආපහු කවදාවත්ම නිමල් සමග සහ නිමල්ගේ අම්මයි තාත්තයිත් එක්ක කාලය ගත කරන්නට වෙන්නේ නැහැ කියලා මාලි ගොඩක් දුක් වුණා. ඒ වගේම මාලි Tamanගේ වැරැද්දත් ඉක්මනින්ම හදාගත්තා. ආපහු කවදාවත්ම ඇය හොරෙන් ආහාර නම් ගත්තේ නැහැ. ඉතින් සතියකට පස්සේ නිමල්ට දැනගන්න ලැබුණා මාලි Tamanගේ වැරැද්ද හදාගෙන ඇති බව. ඒ මාලිගේ ආච්චි සීයයි මාර්ගයෙන්. ඉතින් නිමල් Tamanගේ අම්මයි තාත්තයි කැඳවාගෙන ඇවිත් මාලිට සියලු දේම පහදා දුන්නා. ඔවුන් ඇත්තටම මාලිව අමතක නොකරපු බවත් ඔවුන් මේ සෑම දෙයක්ම කළේ මාලිගේ මේ පුරුද්ද නැති කරන්න බවත් නිමලුත් නිමල්ගේ අම්මයි තාත්තයිත් ඇයට පහදා දුන්නා. ඉතින් මාලි තේරුම් ගත්තා මේ තිදෙනාම Tamanට මොනතරම් ආදරය කරනවාද කියලා. මාලි ආපහු කවදාවත්ම හොරෙන් ආහාර නම් ගත්තේ නැහැ. නිමල්ගේ නිවසට ආපහු ගිහිල්ලා මේ ආදරණීය අම්මයි තාත්තයිත් Tamanගේ සැමියායිත් සමග ගොඩාක් සතුටින් මාලි ජීවත් වුණා. හොඳ පවුලක් ලැබුණු නිසා මාලිට Tamanගේ වැරැද්ද හදාගන්න පුළුවන් වුණා වගේම බොහෝම සතුටුදායක ජීවිතයකට උරුමකම් කියන්න පුළුවන් වුණා.